තෙරුවනේ කොහොමද ඔයාලට? අද අපි ආවා මාගල්ලේ වැව බලන්න. මේ මාගල්ලේ වැව පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවරටිය කියන ප්‍රදේශයේ මේ මාගල්ලේ වැව නිකවරටිය ප්‍රදේශයේ පවතින ඉතා පැරණි වටිනා ජල සම්පතක්. මේ වැව හැදුවයි කියන්නේ මහසෙන් රජතුමා විසින්. ඊට පස්සේ මහා පරාක්‍රම බහු රජතුමා විසින් මේ වැව විශාල කළා ප්‍රතිසංස්කරණය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. අහට කොහමද යන්නේ? මේ මාගල්ලේ වැවේ මුළු ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 9.2ක් පමණ වෙනවා. මේ වැව බැම්මේ දිග මීටර් 1665ක් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ මාගල්ලේ වැවට ප්‍රධාන වශයෙන් ජල ලැබෙන මාර්ගය තමයි මේ රිදී බැඳි ඇල මාර්ගය. ලස්සන ජෛව විවිධත්වයකින් යුත් ඉතා උසස් ජෛව විවිධත්වයකින් යුත් පරිසර පද්ධතියක කුරුල්ලන් විවිධ ශාක වර්ග කුබුක් වගේ මාරගස් වගේ ශාක වර්ග සහිත පරිසරයක තමයි මේ වැව පිහිටලා තියෙන්නේ. මේ මාගල්ලේ වැව මහසෙන් රජතුමා විසින් ඉදි කරපු වැව 16න් එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. වැව ප්‍රතිසංස්කරණය කරලා රිදී බැඳි ඇල හරහා දැදුරුවෙන් ජලය ලබා ගන්න හැකිවන ලෙස මේ වැව නැවත සංවර්ධනය කරා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ 1873 වර්ෂයේදී පවන මේක නැවත ප්‍රතිසංස්කරණය කරලා කෘෂිකාර්මික මේ ප්‍රදේශයේ කෘෂිකාර්මික ජල අවශ්‍යතාවය සඳහා භාවිතයට අරගෙන තියෙනවා. අද වෙනකොට මේ මාගල්ලේ වැව මේ නිකවරටිය ප්‍රදේශයේ ජනතාවගේ ගොවි ජනතාවගේ ජීවනෝපාය සඳහා වැදගත් වන ජල මූලාශ්‍රයක් තමයි මේ මාගල්ලේ වැව කියන්නේ. ඉතින් කොහොම ගිහින් අතනින් එන්න තියනවනේ. යමු නේද? යමු. අපි ඉස්සරහට බලමු. යමු. හරියට ඉස්සරහට ගිහලා බලමු. මෙතනින් අපි මේ තින්නේ වැව් බැම්මේ. තා මේ වැව් බැම්ම කොහොම වටේට ඇවිල්ලා තව එහා පැත්තෙනුත් අපිට වැව් බැම්ම පේනවා. අපි එතෙන්ට යමු නේද? හරි මේ පැත්තේ ගස් ටික තියෙනවා අපේ යාළුවන්ට. මේ ලොකු ගහක් නේ ලොකු මාර ගහක්. මෙතනින් අපි අර වැව් බැම්මේ අර පැත්ත පේන පැත්තට ගිහලා බලමු. අපි දැන් මේ වැව් බැම්ම දිග ඉස්සරහට ගිහිල්ලා අර ඈතින් පේන එහා පැත්තේ වැව් බැම්මට යන්න තමයි යන්නේ. එතනින් යන්නේ කියන්නේ කියලා ගන්න අපි ඉස්සරහට ගිහිල්ලා බලන්නේ. පාරට ගිහිල්ලා එතනින් යන්න ඕනේ. හදා කරා. අර ඇත ලස්සන ගහක් තියෙනවා. අර බලන්නකෝ මේ ගහ. කොළ එකක්වත් නැහැ. සිච් එක ගහක් වගේ. මේ තින්නේ අපි දැන් මේ අපි ආයේ ඉන්නේ මාගල් වැව් බැන. අර ඈත කඳුරේ
හදාරන්. අපි මේ ඉන්නේ දැන් ආය බාගල්ල වැව් බැම්ම මත. අපි අර දැක්ක වැව් බැම්ම. ඒ මත තමයි අපි දැන් ඉන්නේ. මෙතන මේ කියනවා නිකන් පොඩි පාක් එක වගේ දුර ඉඳන් එන අයට මහන්සි නිවා ගන්න. ගොඩක්ම අර අනුරාධපුර ඉස්සර යන අයගේ මේ මෙතනින් ඇවිල්ලා නතර වෙලා මේ මාගල්ල වැවෙන් නාලා කෑම කාලෙම යනවා. ගොඩක් දුර තමයි යන කට්ටිය. මේක අර අනුරාධපුරේ යන මාර්ගයේ නිකලයිඩිය හරහා යන කට්ටිය අනිවාර්යයෙන් මෙතන ඇවිත් නතර වෙලා ඉමන් නිවා ගැනීම තමයි කරන්නේ. ඒ ගහ හරිම ලස්සනයි. මෙයාර ඈතින් වැව් බැම්ම දැක්කේ අපි එතන මේ බලන්න ආවේ. මෙතන නානවා වගේ නේ. මේ පැත්ත මෙතනත් නාන්න පුළුවන් වගේ නේ. වාක්කඩ සහනන් ඇති නේද? එහෙනම් මෙහෙම දාලා තියෙනවා. මේ බෝඩ් එකක් ගහලා දෙන එක මැකි ලකුණු. ඒ නයෙක්ගේ එකක් ගහලා තියෙන්න ඕන. ඒ එහෙම තමයි ජලයට අධිපති. එහෙම තමයි වාරි. ජල මූලාශ්‍රයෙන් තමයි ඉස්සරේ ඇවිල්ලා තිබුණානේ. මේ ජල සොරවෙන් යන ඇලමාර්ගයක් තමයි. කුඹුරේ ආයතනයට වතුර නිකුත් කරන ඇලමාර්ගය. මේ දවස්වල මම හිතන්නේ මේ පැත්තේ ගොයන් කපලා ඒ නිසා එහෙම ජල නිකුත් කිරීමක් සිදු කරන්නේ නැහැ.